ඉතින් අපි කලින් වීඩියෝ වලින් පළවෙනි පාඩමේ තුන්වෙනි කොටසට යනකම් රිවිෂන් කතා කරා. එතකොට කලිනුත් අපේ පළවෙනි පාඩමේ පළවෙනි කොටස් ටික වීඩියෝ වෙනම තියෙනවා. මේක අපි රිවිෂන් මාලාවක් විදිහට වෙනම යන්නේ. ඉතින් අද අපිට තියෙන පළවෙනි පාඩමේ හතරවෙනි කොටස. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තම තියෙන හිඟකම ගැන. එතකොට හිඟකම කියන එක දැන් මෙතන අපි කතා කරන්නේ සාරාංශයක් විදිහට අපි රිවිෂන් එකේ පේපර්ස් ටිකත් අපි වෙනම කතා කරමු ඉස්සරහට. හිඟකම කියන්නේ සෑම ආර්ථිකයකටම පොදුවේ බලපාන කේන්ද්‍රීය ගැටලුවක්. හිඟකම කියන්නේ මේක සෑම ආර්ථිකයකටම පොදුවේ බලපාන කේන්ද්‍රීය ගැටලුවක්. එතකොට මේක සාපේක්ෂ සංකල්පයක්. ඒ කියන්නේ මිනිස්සු වමනා සමග සාපේක්ෂව සලකා බලන සම්පත් ප්‍රමාණවත් නොවීම. ඒ කියන්නේ හිඟකම කියන්නේ සෑම ආර්ථිකයකටම දැන් හිඟකම ගැන ප්‍රශ්නයක් අහුවොත් මෙන්න මේ ටික තමයි ලියන්න ඕනේ. හිඟකම කියන්නේ සෑම ආර්ථිකයකටම පොදුවේ බලපාන කේන්ද්‍රීය ගැටලුවක්. එතකොට මේක සාපේක්ෂ සංකල්පයක්. අපි සාපේක්ෂ සංකල්පයක් කියලා කියන්නේ මිනිස්සු වමනා සමග සාපේක්ෂව සලකලා බලනකොට මේ තියෙන සම්පත් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. එතකොට හිඟකම කියන එක හටගන්නේ ප්‍රධාන ලක්ෂණ දෙකක් නිසා. එකක් තමයි යම් දෙන ලද අවස්ථාවක මිනිස්සු වමන අසීමිත වීම. එතකොට මේ හිඟකම කියන එක හටගන්න නම් ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. අපි හැම වෙලේම කතා කරන්නේ යම් දෙන ලද අවස්ථාවක්. හැම වෙලේම යම්කිසි කාල පරිච්ඡේදයක් යම්කිසි අවස්ථාවක් සැලකිල්ලට අරන් තමයි අපි මේක කතා කරන්නේ. එතකොට හිඟකම කියන එක හටගන්නේ යම් දෙන ලද අවස්ථාවක මිනිස්සු වමන අසීමිත වීම. එතකොට උත්තරයක් ලියනොත් අනිවාර්යෙන් මෙන්න මේ ටික ලියවෙන්න ඕනේ. යම් දෙන ලද අවස්ථාවක මිනිස්සු වමන අසීමිත වීම, යම් දෙන ලද අවස්ථාවක වමනා සපුඩා ගැනීමට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි සම්පත් ප්‍රමාණය සීමාවයි. වමන අසීමිතයි, සම්පත් ප්‍රමාණය සීමයි. හරි. එතකොට හිඟකම කියන්නේ සෑම ආර්ථිකයකටම පොදුවේ බලපාන කේන්ද්‍රීය ගැටලුවක්. මේක සාපේක්ෂ සංකල්පයක්. ඇයි අපි සාපේක්ෂයි කියලා කියන්නේ? යම් දෙන ලද අවස්ථාවක මිනිස්සු වමනා සමග සංසන්දනය කරනකොට පවතින සම්පත් ප්‍රමාණය සීමිතයි. ඒ කියන්නේ ප්‍රමාණවත් නැහැ. ඊට පස්සේ හිඟකම කියන එක හටගන්න ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. යම් දෙන ලද අවස්ථාවක මිනිස්සු වමන අසීමිත වීම, යම් දෙන ලද අවස්ථාවක එම වමනා සපුරා ගැනීමට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි සම්පත් ප්‍රමාණය සීමා වීම. හරිනේ. එතකොට මේකෙදි කියනවා ඊතා පිරිමැසුම් ලෙස සම්පත් භාවිතා කිරීම සම්පත් කාර්යක්ෂම ලෙස උපයෝජනය කිරීමක් තමයි. ඒක වමන අසීමිතව පවතින තාක්වල් සම්පත් අර පිරිමැස්මෙන් භාවිතා කළත් හිඟකම නැමැති ගැටලුව විසඳන්න බෑ. එතකොට මේකත් ප්‍රශ්නයකට අහනවා. භාණ්ඩ හිඟයක් පවතිනවා කියන එක සම්පත් හිඟකම නෙමෙයි. භාණ්ඩ තොග වෙළඳපළට ළඟා වීමේ දෝෂයක් තමයි ඒක. එතකොට මේ භාණ්ඩ හිඟයක් කියන එක මග ඇරෙනවා තොගාවම. හිඟ සම්පත් යොදා නිපදවන ආර්ථික භාණ්ඩ සැපෙම ඊට පස්සේ මෙතන දැන් හිඟකම කියන්නේ මොකද්ද? හිඟකමේ ලක්ෂණ කතා කරා. ඊට පස්සේ අපි කිව්වා ප්‍රශ්නයකට අහනවා සම්පත් ඉතා පිරිමැසුම් ලෙස භාවිතා කළහොත් හිඟකම නැමැති ප්‍රශ්නය විසඳේ අදහස් දක්වන්න කියලා ප්‍රශ්න තියෙනවා. එතකොට අපි ලියන්න ඕන සම්පත් ඉතා පිරිමැසුම් ලෙස භාවිතා කිරීම සම්පත් කාර්යක්ෂම ලෙස උපයෝජනය කිරීම. සම්පත් ඉතා පිරිමැසුමෙන් භාවිතා කරනවා කියන්නේ කාර්යක්ෂම උපයෝජනය කිරීම. වන අතර වමන අසීමිතව පවතින තාක්කල් සම්පත් අර පිරිමැස්මෙන් භාවිතා කළත් හිඟකම නැමැති ගැටලුව විසඳන්න බෑ. හරිද? ඊට පස්සේ ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව ලෙස අපි මේ හිඟකම සලකනවා. හේතු තමයි හිඟකම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව ලෙස සලකන්නේ සියලු ආර්ථිකයන්ට මේක පොදුයි. ඕනෑම සමාජයක් තුළ කුමක් කොපමණ කෙසේ කාසනහ නිපදවිය යුතුද යන මූලික ආර්ථික ප්‍රශ්න වලට පොදුවේ මුහුණ දෙනවා. ඊට පස්සේ හිඟකම සෑම සමාජයකටම පොදුයි. එතකොට හිඟකම ආර්ථිකයේ කේන්ද්‍රීය ගැටලුව මොකක්ද? එතකොට හිඟකම. එහෙම වෙන්න හේතුව තමයි සියලු ආර්ථික කාරකයන්ට මෙම ගැටලුව පොදුයි. සියලු ආර්ථික කාරකයන්ට හිඟකම කියන එක පොදුයි. ඊට පස්සේ ඕනෑම සමාජයක් කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවිය යුතුද යන මූලික ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඕනෑම සමාජයක් කුමක් කෙසේ කා සඳහා නිපදවනවාද යන මූලික ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙනවා. හිඟකම සෑම සමාජයකටම පොදුයි. මෙන්න මේ හේතු තුන නිසා හිඟකම ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව ලෙස හඳුන්වනවා. ඊට පස්සේ අපි යනවා ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැයටම තමයි අපි කියන්නේ මූර්ත පිරිවැය ආර්ථික පිරිවැය කියලා. සමහර වෙලාවට ඔය ප්‍රශ්න වලට අහනවා මූර්ත පිරිවැය කියන්නේ මොකක්ද කියලා. එතකොට අර හැම වෙලේම අපි ආවස්තික පිරිවැය කියලා මූර්ත පිරිවැය කියවට දන්නේ නැහැ. ඒතර ආවස්තික පිරිවැයටම තමයි කියන්නේ ආර්ථික පිරිවැය, මූර්ත පිරිවැය, ආවස්තික පිරිවැය කියන්නේ එක. තියරි ටියුට් එක අපි යන්නේ රිවිෂන් එක. මම මේ අදාළම කොටස් ටික තමයි සමරියක් විදිහට දාන කරගෙන යන්නේ.
එතකොට අවස්තික පිරිවැය කියන්නේ සම්පත් හිඟවීමක්. ඒවා විකල්ප ප්‍රයෝජන අපි දන්නවා සම්පත් හිඟයි. ඒ සම්පත් වලට විකල්ප ප්‍රයෝජන තියෙනවා. මේ හේතුව නිසා මිනිස්සුන්ට ඒ හිඟ සම්පත් වලින් Taman වඩාත්ම කැමති උවමනාව ඉටු කර ගැනීමට ඉටු කරගන්න වෙනවා. ඒ අතරින් එයාට තියෙන උවමනා අතරින් එක් විකල්ප තේරීමක් කරන්න සිදු වෙනවා. සම්පත් හිඟවීමත් ඒවා විකල්ප ප්‍රයෝජන වලින් යුක්ත නිසා මිනිසුන්ට තමා කැමති උවමනා ඉටු කර ගැනීම වෙනුවට එක් උවමනාවක් තේරීමට සිදු වෙනවා. අපට උවමනා ගොඩාක් තියෙනවා. හැබැයි සමාජයේ පවතින සම්පත් හිඟයි ඒ හිඟ සම්පත් වල විකල්ප ප්‍රයෝජන තියෙන හන්දා අපිට මේ හිඟ අපේ උවමනා අතරින් කුමන උවමනාව සපුරා ගන්නේද යන්න පිළිබඳ තේරීමක් කරන්න සිදු වෙනවා. උදාහරණයක් විදිහට අපිට තියෙනවා භූමියක්. අපි එතකොට කල්පනා කරනවා කර්මාන්ත ශාලාවක් ඉදි කරනවද, ගොවිතැන් කරනවද, ක්‍රීඩා පිටියක් සකස් කරනවද. මේ විකල්ප අතරින් අපි මොන විකල්පද තෝරගන්න කියන එක තීරණය කරන්න සිදු වෙනවා. ඇයි එහෙම තීරණය කරන්නේ? හිඟ සම්පත් ප්‍රමාණය හිඟයි. ඒ හිඟ සම්පත් වල විකල්ප ප්‍රයෝජන තියෙනවා. ඒ හේතුවෙන් මිනිසුන්ට තමන්ගේ උවමනා අතරින් ඉටු කරගන්න කුමන උවමනාවද කියලා තේරීම් කිරීමට සිදු වෙනවා. එතකොට අපි ඒකට කියනවා අවස්තික පිරිවැය කියලා. මේ තේරීම පුද්ගල බද්ධව සිදු කරනවා. හරිනේ. එතකොට අපි මේ හිඟ සම්පත් වලින් මේ තේරීමක් සිදු කරනවානේ. එතකොට ඒකට අපි කියනවා මේ ආවස්තික පිරිවැය කියලා. එතකොට මේක මේ තේරීම පුද්ගල බද්ධව සිදු කරනවා. ඒ කියන්නේ මේ අපි දැන් මගේ අතේ රුපියල් 1000ක් තියෙනකොට මම හිතනවා ක්ලාස් ෆීස් ගෙවනවාද, කන්න මොනවා හරි ගන්නවාද, අඳුමක් ගන්නවාද කියලා. එතකොට දැන් මම තීරණය කරන දේ වෙනස්, තව කෙනෙක් තීරණය කරන දෙයට වඩා. එතකොට මේක පුද්ගල බද්ධයි. ඊට පස්සේ ආර්ථිකයක කුටුම්බ ව්‍යාපාරික ආයතන රජය සහ වෙනත් සංවිධාන විවිධ ආකාරයට තේරීම් කරනවා. එතකොට ආර්ථික කාරක එක්වි කුටුම්බ රජයේ වෙනත් සංවිධාන වගේම මේ තේරීම් කරන ආකාරය වෙනස්. විවිධ ආකාරයට තමයි තේරීම් කරන්නේ. එතකොට තේරීමේ ප්‍රශ්නේ හටගන්නේ. ඇයි මේ තේරීමක් කරන්න වෙන්නේ? සම්පත්වල පවත්නා හිඟකමයි සම්පත්වල විකල්ප භාවිතමයි. එතකොට අපි අවස්තික පිරිවැය කියලා කියන්නේ මොකද්ද? තාම අපි අවස්තික පිරිවැය කියන මාතෘකාවට ආවේ නැහැ. සම්පත් හිඟවීමත් ඒ හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන පවතින නිසා මිනිසුන්ට තමා කැමති උවමනා ඉටු කර ගන්නවා වෙනුවට එක් උවමනාවක් තෝරගන්න සිදු වෙනවා. එතකොට ඒක පුද්ගල බද්ධයි. කුටුම්බ රජයේ ව්‍යාපාර ආයතන රාජ්‍ය වෙනත් සංවිධාන මේ තේරීම් කරන ලබන ආකාරය වෙනස්. එතකොට තේරීමේ ප්‍රශ්නය හටගන්නේ ආයෙත් අපි මුලටම යනවා. තේරීමේ ප්‍රශ්නය හටගන්නේ සම්පත්වල පවතින හිඟකමයි ඒ හිඟ සම්පත්වල පවතින විකල්ප භාවිත මතයි. හරි. ඔන්න එතකොට විකල්ප ප්‍රයෝජන අතරින් එක් විකල්පයක් තෝරාගත් විට අනෙක් විකල්ප අවස්ථා කැපකිරීමට සිදුවේ. ඔන්න එතකොට ආවස්තික පිරිවැය කියන එකට නිර්වචනයක් එනවා. විකල්ප ප්‍රයෝජන අතරින් එක් විකල්පයක් තෝරාගත් විට අනෙක් විකල්ප අවස්ථා කැපකිරීමට සිදුවේ. ඒතර ආවස්තික පිරිවැය කියන්නේ විකල්ප ප්‍රයෝජන භාවිත අතරින් එක් විකල්පයක් තෝරාගත හොත් විකල්ප ප්‍රයෝජන භාවිත අතරින් එක් විකල්පයක් තෝරාගත හොත් ඒ වෙනුවෙන් කැපකිරීමට සිදුවන ඊළඟට ඇති හොඳම විකල්පයේ වටිනාකමට තමයි අපි කියන්නේ ආවස්තික පිරිවැය කියලා. අපි තේරීමක් කරනකොට ඒ වෙනුවෙන් කැපකිරීමට සිදුවන ඊළඟට ඇති හොඳම විකල්පයේ වටිනාකම. ඒකට අපි කියන ආවස්තික පිරිවැය කියලා. එතකොට අපි ඉස්සෙල්ලා උදාහරණයක් ගත්තනේ මෙන්න මේ කර්මාන්ත ශාලාවක් ඉදි කරන භූමියක් තියෙනවා, කර්මාන්ත ශාලාවක් ඉදි කරනවද, ගොවිතැන් කරනවද, ක්‍රීඩා පිටියක් ඉදි කරනවද. මේ තුනෙන් අපිට තේරීමක් කරන්න වෙනවනේ. එතකොට අපි එතන කර්මාන්ත ශාලාවක් ඉදි කරොත් ඒ කියන්නේ පුද්ගලයා තෝරගන්නවා කර්මාන්ත ශාලාවක් ඉදි කරන්න. එතකොට එයා කැප කරන ඊළඟ හොඳම විකල්පය තමයි ගොවිතැන් මේ දෙවෙනියට තියෙන ගොවිතැන් කිරීම. ගොවිතැන් කිරීම ලෙස ගත්තොත් කර්මාන්ත ශාලාව ඉදි කිරීමේ ආවස්තික පිරිවැය ගොවිතැන් කිරීමෙන් ලැබෙන ආස්වැන්න. ආවස්තික පිරිවැය මොකක්ද එතකොට? ආවස්තික පිරිවැය කියන්නේ විකල්ප ප්‍රයෝජන. එහෙම නැත්නම් භාවිත අතරින් එක් විකල්පයක් තෝරාගත්තොත් ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම ආවස්තික පිරිවැය. එතකොට මෙතන කර්මාන්ත ශාලාව ඉදි කරොත් ගොවිතැන් කිරීමෙන් ලැබෙන අස්වැන්න තමයි අපේ කර්මාන්ත ශාලාව ඉදි කිරීමේ ආවස්තික පිරිවැය වෙන්නේ. ආවස්තික පිරිවැය ලක්ෂණ. ආවස්තික පිරිවැය කියන්නේ ධන සංකල්පයක්. ආවස්තික පිරිවැය භාණ්ඩ සම්බන්ධයෙන් ධනාගයක් ගන්නවා. ඊට පස්සේ මේක මූර්ත සංකල්පයක්. ඒ කියන්නේ පෙන්눔 කරන්නේ ඊළඟට හැමන හොඳ විකල්පයේ මූර්ත වටිනාකම. ඒ කියන්නේ මූල්‍ය වටිනාකම නෙමෙයි. මූල්‍ය වටිනාකම නෙමෙයි මූර්ත වටිනාකම. ආවස්තික පිරිවැය කියන්නේ ධන සංකල්පයක්. ඒක මූල්‍ය සංකල්පයක් නෙමෙයි මූර්ත සංකල්පයක්. මේක ආත්මගත සංකල්පයක්. ඒ කියන්නේ ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද කියලා ඒ තේරීමේ ආවස්තික පිරිවැය මොකක්ද කියලා
මේ කියන්න පුළුවන් ඒ තේරීම කරන ලබන පුද්ගලයාට විතරයි. ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඊට පස්සේ ආවස්තික පිරිවැය නිසා බාහිර පිරිවැයක් හට ගන්නවා. හරි ඊට පස්සේ අපිට තියෙනවා ආවස්තික මේවත් අහනවා. ආවස්තික පිරිවැය ශූන්‍යයක් ගන්න අවස්ථා. එතකොට සම්පත් අසීමිතව පවතිනකොට ආවස්තික පිරිවැය ශූන්‍යයි. උදාහරණයක් විදිහට ඉරේලිය. ඉරේලිය කියන එක අසීමිතයිනේ. ඒ කියන්නේ ආර්ථික නොවන භාණ්ඩයක්. එතකොට අපිට ඉරේලියෙන් රෙදි ටික වේල ගත්තා කියලා ඉරේලියෙන් තව අපි රෙදි වේලනවා. ඊට පස්සේ තා මොකක් හරි ඔය සූර්ය කෝෂ තියනවනේ. එතකොට රෙදි ටික වේල ගත්තොත් සූර්ය කෝෂ වලට ඒ කරන කාර්යය අහිමි වෙන්නේ නැහැ. සූර්ය කෝෂය කරා කියලා රෙදි ටික වේල ගන්න බැරි වෙන්නේ නැහැ. එතකොට සම්පත් අසීමිතව පවතින විට ආවස්තික පිරිවැය ශූන්‍යයි. කිසියම් සම්පතකින් විකල්ප ප්‍රයෝජන නොමැති විට අපිට එකම දෙයකට විතරයි ඒක යොදවන්න පුළුවන්. එතකොට ඒකේ විකල්ප ප්‍රයෝජන නැත්නම් ඒකත් ආවස්තික පිරිවැයක් නැහැ. සම්පත් සේවා වියුක්තව පවතින විට රැකියාවක් කරන්නේ නැති කෙනෙක් රැකියාවකට යෙදුවොත් එතනත් ආවස්තික පිරිවැයක් නැහැ. ආවස්තික පිරිවැය කියන්නේ චූටි කොටසක් තමයි තියෙන්නේ. ඉතින් ආවස්තික පිරිවැයත් අපි මේ කොටසෙන් කතා කරලා ඉවරයි. ඊළඟට තියෙන්නේ මේ සම්පත් බෙදා වෙන් කිරීම නිමවුම් බෙදා වෙන් කිරීම ගැන තමයි. ඒ කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය. ඊට පස්සේ අපිට අවසාන කොටස වල තියෙන ආවස්තික පිරිවැය අනිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ටික. දැනට ආවස්තික පිරිවැය යටතේ තියෙන ටික ඉවරයි. විභාගෙට එන්න මේ ටිකෙන් විතරයි ආවස්තික පිරිවැය ගැන.